say goodbye. Welcome to new Windows era. Right? ඉතින් Windows 11 එකට welcome hi කියලා කියන්න පුළුවන්. 2025 ඔක්තෝබර් 14 තමයි Windows 10 the last day උනේ. ඒ කියන්නේ Windows 10 දැන් පාවිච්චි කරන්න බැරිද? නෑ. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. එහෙම එකක් කොහෙවත් කියලා නැහැ. කවුරුත් කියලාත් නැහැ, මම කියන්නෙත් නැහැ. 2015 ජූලි 29 එදා ඉපදුන නැත්තම් අපි ගාවට ආපු Windows 10 ඔපරේටින් සිස්ටම් එකේ කාලය අවසන් වුණා. අවුරුදු 10කට ආසන්න කාලයක් පසුව 2025 ඔක්තෝබර් 14 දිනේ ඉඳන්. ඒ කියන්නේ මේ මාසේ ඔක්තෝබර් 14 ඉඳලා Windows 10 support end වුණා. ඒ කියන්නේ අවසන් වුණා. සියලුම updates, ඒ වගේම security updates, ඒ වගේම තව ඉස්සරහට 2026 දී එන ගොඩක් ඇප්ලිකේෂන් නැත්තම් ගොඩක් softwares වලට මේක support කරන එකත් නවතීවි බොහෝ දුරට. ඉතින් එක්තරා විදිහක කියන්න පුළුවන් දුකක්. ඒ කියන්නේ මොකද ගොඩක් හොඳින් වැඩ කරපු operating system එකක් තමයි මේ Windows 10 කියලා කියන්නේ. මටත් ඒක පෞද්ගලිකවම කියන්න පුළුවන්. මමත් ගොඩක් ප්‍රිය කරපු ගොඩක් ආදරය කරපු operating system එක තමයි Windows 10 එක. මොකද කාලයක් යද්ම Microsoft එකෙන් upgrades එක Windows මාරුණා ඒගොල්ලෝ. ඒ කියන්නේ මුලින්ම 95 98 2000 XP ඊට පස්සේ Vista, Windows 7, yes Windows 8, දැන් 10 වර්තමානයේ Windows 11. අනාගතයේ Windows 12 වෙන්න පුළුවන්, Windows 15 වෙන්න පුළුවන්. දන්නේ නැහැ මොකක් වුණත්. ඉතින් මට Windows 7 වල පස්සේ සෙට් වුණ හොඳම operating system එක තමයි මේ Windows 10 කියලා කියන්නේ. මම හිතන්නේ ඔයාලට කොහොමද දන්න experience එක අනිවාර්යෙන් දැන්ම කමෙන්ට් කරන්න පටන් ගන්නකො. ඕගොල්ලෝ මොකද්ද ඔයාලගේ හොඳම OS එක, ඕගොල්ලෝ හොඳම user experience එක ලැබු හොඳම experience එක, ඒ වගේම පහසු දේවල් ඉක්මනින් කරගන්න පුළුවන් OS එක. මගේ පොඩ්කාස්ට් අනුව නම් මට නම් OS එක නම් OS එක Windows 10 එක තමයි. ඉතින් කොහොම වුණත් අකමැත්තෙන් වුණත් අපහසුයෙන් වුණත් මමත් මේ වෙලෙදි Windows 11 එකට ස්විච් වෙලා තියෙනවා. හේතුව මට තවදුරටත් 10 එකත් එක්ක වැඩ කරන්න බෑ. මොකද සමහර ඇප්ලිකේෂන් සපෝට් කරන්නේ නැහැ. දැන් සමහර ඩ්‍රයිවර්ස් සපෝට් කරන්නේ නැහැ. ඉතින් 2020න් උඩ PC එකක් බිල්ඩ් කරපු කෙනෙක් නම් ඕගොල්ලෝ දන්නා පැහැදිලිවම Windows 11 එකට පමණයි දැන් ගොඩක් ඩ්‍රයිවර්ස් සපෝට් කරන්නේ. ගොඩක්ම GPU ඩ්‍රයිවර්ස්. ඉතින් මේ වගේ ගොඩක් විස්තර තියෙනවා. අපි විස්තර සරලව හා කෙටියෙන් කතා කරමු. විස්තර ගොඩක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැමදේටම විසඳුමත් එක්කම ඔයගලන්ට දේවල් දැනුවත් කරන්න තමයි මම අද මේ වීඩියෝ එක. එහෙනම් ඉතින් වැඩි විස්තර කතා ඕනේ නැහැ. ඉක්මනින් අපි යමු වීඩියෝ එකට. වැදගත් දේවල් කතා කරන්න Windows 10 එකේ මලගම සහ Windows 11 එකේ නව ඇරඹුමත් එක්ක. ඉතින් Windows 10 එකේ මලගම කියලා කොට තරහ වෙන්න එපා. මාත් එක්ක මට බයින්න එපා. මම ඒක කිව්වේ වචනේ අර්ථය දෙන්න. මොකද සරලවම කතා කරොත් Windows 10 එක මේක දිනේ පටන් ගත්ත දවස ජූලි 19 2015. එතන ඉඳන් අවුරුදු 10ක හොඳ සර්විස් එකක් අපිට දුන්නා. 2025 ඔක්තෝබර් 14 වෙනකන් මේජර් අප්ඩේට්ස් 13ක් ඔයාලට පේනවා මේ පටන් ගත්ත දවසේ ඉඳන් අප්ඩේට්ස් මොනවද ගියේ කියලා. ඉතින් මේජර් අප්ඩේට්ස් 13කට පස්සේ තමයි අවසාන අප්ඩේට් එක 2022 නොවැම්බර් වල අපිට හම්බුණා. ඉතින් පස්සේ 22H2 කියන version එකේ තමයි අපිට තිබුණේ. ඉතින් දැන් Windows 11 එකට තමයි ස්විච් වෙලා තියෙන්නේ. right. ඉතින් වීඩියෝ පටන් ගද්දිම මම කතා කරන්න හිතුවා මේක කරුණු කීපයක් ගැන වෙනම වෙන් කරලා. මම මූලිකම දැන් කතා කරන්නේ Windows 10 එකේදී අපිට අපි දන්නා ගොඩක් reliable විදිහට ඒ වගේම හොඳ සර්විස් එකක් එක්ක අපිට හොඳ security එකක් එක්කම අපිට මේ පහසුවෙන් වැඩ කරන්න පුළුවන්කම ලැබුණා Windows 7 එකට පස්සේ Windows 10 operating system එකදී. අපි මුලින්ම යමුද comparison එකකට. Windows 10 එක අපි දැන් ඉවත් කරනවා නම් Windows 11 එකට switch වෙනවා නම් මොකද්ද මේ දෙක අතර වෙනස, මූලිකව තියෙන ප්‍රධාන දේවල් අතරින්? මුලින්ම කම්පෙයාර් කරද්දී මට හිතෙනවා කතා කරන්න අපේ boot responsive ඒ වගේම මේ speed එක ගැන. ඉතින් CPU speed එක ඔයාලා පැහැදිලිවම පේනවා boot වෙන speed එක පවා තප්පර 5කින් අඩු වෙලා තියෙනවා. එතකොට මේකේ app launch කරන speed එක සාමාන්‍යයෙන් slightly faster more than Windows 10. මෙතනදී විශේෂයෙන්ම Windows 11 වලදී CPU එකේ background task හොඳින්ම, මොකද memory management එකක් හොඳටම වෙන නිසා Windows 11 එකේ හොඳ best performance එකක් ගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් 8GB උඩ RAM එකක් එක්ක අපි perform කරනවා නම් හරි ලේසියෙන් පහසුවෙන් අපිට වැඩ කරන්න පුළුවන් Windows 11 එකේ. ඔයගලන්ට පේනවා පැහැදිලිවම මෙතන තියෙනවා. හැබැයි පැහැදිලිවම අපිට SSD එකට යන්න වෙනවා Windows 11 වලදී. experience එකෙන් කියන්නේ hard disk නම් normal hard disk නම් දාන්න එපා. Windows 11 install කරන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ struggle කරනවා OS එකත් එක්ක.
මේක විශේෂම දේ තමයි අපේ ඉන්ටර්ෆේස් එක අපේ යූසර් එක්ස්පීරියන්ස් එක කියන්නේ මේ Windows 11 එකේ තියෙන UI එක මාරම ඒ කියන්නේ 4K screen වලට සුපිරිම අපිට කල එකක් හම්බ වෙනවා මොකද GPU එකේ හොඳ performance එකක් තියෙනවා මොකද DirectX 12 Ultimate support කරන හින්දා ඒ වගේම HDR පහසුකම තියෙන හින්දා අනිත් පැත්තෙන් ගත්තාම security එකෙන් උපරිම දෙයක් ලැබෙනවා හේතුව නම් TPM 2.0 නිසා අපිට secure boot එකක් එක්කම අපි මාර safe මේ වැඩ කරද්දී මේ Windows 11 OS එකත් එක්ක නමුත් Windows 10 එකේ අපිට එහෙම දේවල් ලැබුණේ නැහැ ලැප්ටොප් යූස් කරනකොට හොඳ දේ තමයි මේකේ බැටරි ලයිෆ් එක සාමාන්‍යයෙන් 8% වගේ තව වැඩි කරගන්න පුළුවන් efficiency එකක් තියෙනවා power management ඒ කියන්නේ power efficiency එක සෑහෙන හොඳ management එකක් තියෙනවා Windows 11 එකේ නමුත් Windows 10 එකට වඩා develop වෙලා එන මේ Windows 11 එකේදී අපිට memory management and power management කියන එක විශේෂ දෙයක්. ඉතින් අපි summary එකක් විදිහට ගත්තාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ Windows 10 and 11 එක අපි compare කරපුවාම ඉතින් ගේමින් FPS එක ඒ වගේම old hard support ඒ කියන්නේ normal hard disk එකක support කරන එක ඇරෙන්න Windows 11 එක හැම පැත්තෙම ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන් මේ OS දෙකේ. ඉතින් දැන් මම ප්‍රශ්නෙට උත්තර දෙන්න යනවා. ඇයි Windows 10 අපිට තවදුරටත් භාවිතා කරන්න අපහසු වෙන්නේ? පටල ගන්න එපා. බෑ නෙමේ. ඇයි අපහසු වෙන්නේ? ඉතින් අපිට තිබුණු අපහසුතාවය තමයි මේ ඇප්ලිකේෂන් ගොඩක්ම සපෝට් කරන්න නැති වෙන Windows 10 එකට. ඒ කියන්නේ 2026 වර්ෂයේදී ගොඩක් අය Adobe softwares ඒ වගේම අපිට ඒකේ තියෙන Adobe Premiere, After Effects, Photoshop මේ වගේ දේවල් Windows 11 compatible විතරක්. Windows 10 එකට කිසිම version එකකට සපෝට් කරන්න නැති වෙන්න ඉස්සරහට build කරන්න පුළුවන්. ඒ වගේම Autodesk, AutoCAD, Microsoft Office අලුත් package, Adobe 365 ඒ වගේම gaming platform එකේ වුණත් Epic Games, Steam ඉතින් මේ වගේ දන්නවා මේ ගේම්ස් ගැන වැඩ කරන කට්ටිය දන්නවා මේවා කොච්චර වැදගත් අවශ්‍ය දේවල්ද කියලා. ඉතින් ගොඩක්ම DirectX 12 Ultimate ඉතින් මේ පහසුකම් ලැබෙන Windows 11 එකත් එක්ක විතරයි. ඒතකොට මේ ගේම්ස් මේගොල්ලෝ බිල්ඩ් කරන්නේ Windows 12 එකත් එක්ක යන්න නම් Windows 10 එකත් එක්ක මේ කිසිම ගේම් එකක් වැඩ කරන්නේ නැහැ කියන අපිට අදහස් තියෙනවා. ඒ වගේම AI එකයි සහ GPU apps. ඉතින් AI එක්කන GPU apps ඒ වගේම ගොඩක් දුරට අපි GPUs ගොඩක්කට අපිට ඕනේ වීඩියෝ එඩිටින් කරන්න ගේමින්ස් වලට. ඉතින් මේවා සපෝට් කරන්නේ නැත්නම් ඩ්‍රයිවර්ස් වල කරන්නේ නැත්නම් අපි ලොකු අවස්ථාවකටපත් වෙනවා. අපි ඉස්සරහට 2026 වර්ෂයේ ඉඳන් කියලායි ගොඩක් දුරට මේ අදහස තියෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් තියෙනවා security and browser software. එතනින් ගත්තාම Microsoft Edge එකේ දැන් අලුතෙන් ගත්තාම උදාහරණයකට Copilot වැඩ කරන්නේ Windows 10 එකේ තියෙන Windows 11 එකෙන් විතරයි තියෙන්නේ. ඉතින් Google Chrome එකේ අප්ඩේට් වෙනවා හැමදාම. ඉතින් ඒගොල්ලොත් කැමති අලුත් දේවල් එක්ක යන්නේ. ඉතින් ඒකත් 2026 නැද ඉඳන් වැඩ කරන නැති එකට අදහස් තියෙන්නේ. ඒ වගේම antivirus tools ගත්තාම විශේෂයෙන් Windows Defend එක Windows 10 එකේ Defend එකේ security updates නැති හින්දා බොහෝ Windows Defend එකත් update වෙන්නේ නැති වෙයි. ඒක නවත්තලා තියෙන. එහෙම වුණොත් Windows 11 එකේ තමයි අපිට හොඳ security එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. VPN and password managers. ඉතින් මේ වගේ දේවල් උනත් 2026 ඉඳන් අපි සෑහෙන අපහසුපත් වෙනවා. Windows 10 එකත් එක්ක වැඩ කරනවා නම් අපිට මේ හැමදේම දරා ගන්න සිද්ධ වෙනවා අවදානමක් එක්ක. අවසානටම අපිට කරන්න පුළුවන් development productivity tools වල Adobe Visual Studio VS26 එක වැඩ කරන කට්ටිය, ඒ වගේම Docker desktop මේ වගේ මේ වැඩ කරන කට්ටිය විශේෂයෙන්ම Android emulators. ඉතින් මෙවුවා වැඩ කරන්නේ නැතුව මේවා support කරන්නේ නැතුව කොහොමද අපි වැඩ කරන්න කියන එක ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ හින්දා කියන්නේ Windows 10 එක වැඩ කරන්න බෑනේ මේ වැඩ කරන්න අපිට අපහසු වෙනවා. විශේෂයෙන් ගේමර්ස්ලට මං කිව්වා ස්ට්‍රීමින්ග් කරන කට්ටියට ඒතොන් ස්ට්‍රීමින්ග් කරනවා නම් ඕගොල්ලෝ මේ වගේ මේ ගේමින් කරන කට්ටියට කිව්වා Windows 10 එකේ auto HDR නැහැ. මේකේ Windows 11 එකේ auto HDR තියෙනවා. visualization based security features මේ හැමදේම ඒ වගේම next gen CPU and drivers. ඒ කියන්නේ CPU and GPU drivers හැමදේම AMD Intel මේ වගේ දේවල් Windows 10 එකත් එක්ක optimize වෙන්නේ නැහැ. මේවා skip වෙලා Windows 11 එකට තමයි කරන්නේ. එතකොට Unreal Engine 6, Unity 7 Plus මේ වගේ දේවලුත් OS එක support කරන්නේ Windows 11 පමණක් වේවි 2026 ඉඳන්. ඉතින් පැහැදිලිවම ඔයාලට දැන් තේරෙනවා අපිට Windows 10 තවදුරටත් භාවිතා කරන්න අපහසු වෙන්නේ මෙන්න මේ කරුණ නිසා කියලා. ඉතින් එතකොට දැන් ඕගොල්ලෝ තීරණය කරන්න Windows 10 එකත් එක්ක ඉන්නවද? හැබැයි අමතක කරන්න එපා තවමත් මේ වගේ දේවල්. ඒ කියන්නේ ඩෙවලොපර් කෙනෙක් නෙමෙයි නම් ඕගොල්ලෝ ගේමින් පැත්තට ගොඩාක් ගේමින් පැත්තට ඕගොල්ලෝ ගොඩක් බර නැත්තම් ඒ කියන්නේ ගේමර්ස්ලා වගේ ස්ට්‍රීමර්ස්ලා වගේ කට්ටිය නෙමෙයි නම් එහෙම නැත්තම් ඕගොල්ලෝ වීඩියෝ එඩිටින් එක ගොඩක් ඔට්ටු වෙන්නේ නැත්තම් ඕගොල්ලෝ බේසික් වැඩ කරන කෙනෙක් නා සාමාන්‍ය ඔෆිස් පැකේජ් එකක් එතනදී ලේටස්ට් version එක ඕගොල්ලෝ යූස් කරන්නේ නැත්තම් ඕගොල්ලෝ older version එක වැඩ කරනවා නම් කරන්න කැමති නම් Adobe වගේ පැකේජ් එක ඕගොල්ලෝ older version එක වැඩ කරනවා නම් ඔයාලට Windows 10 තව අවුරුදු දෙක තුනක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අපි අවධානමක් ලක් වෙන්නේ අලුත්ම ඇප්ලිකේෂන් යූස් කරන කට්ටියට. ඉතින් මෙතනදී තව ඉස්සරහට සපෝට් කරන්නේ ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ස් උනත් මම කිව්වා වගේම අර කලින් කිව්ව ඇප්ලිකේෂන්ස් උනත් 2026 ඉඳන් බොහෝ දුරට මේ හැමදේම ඩිසයින් කරන්නේ Windows 11 වලින්. ඉතින් Windows 11 තමයි දැනට තියෙන්නේ latest version එක. එතකොට Windows 11 එකෙන් උඩට තමයි හැමදේම ඒගොල්ලෝ compatibility වෙන්න හදන්නේ. ඒ නිසා එතනින් පහළට කිසිම ඇප්ලිකේෂන් එකක් සපෝට් කරන්නේ නැහැ කිසිම ඔපරේටින් සිස්ටම් එකකට.
අපිට Windows 10 ගැන අමතක කරන්න වෙනවා. නමුත් අපි දැන් කතා කරන්න ඕනේ Windows 11 එක ගැන. මම මෙතනදී කතා කරනවා Windows 11 ඕගලන්ට ඉන්ස්ටෝල් කරගන්න නැත්නම් ඔපරේටින් සිස්ටම් එක ඕගලන්ට ඉන්ස්ටෝල් කරගන්නවා නම් අපි මූලිකව සපර ගන්න ඕන දේවල් මොනවද? මෙතනදී මිනිමම් රික්වයර්මන්ට්ස් සහ රෙකමෙන්ඩඩ් රික්වයර්මන්ට්ස් කියලා අපිට දෙකක් කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 4GB වගේ RAM එකක්, ඒ වගේම dual core වගේ නැත්නම් කතා කරොත් i3 6 gen වගේ processor එකක්, TPM 2.0 අනිවාර්යයෙන්ම secure boot තියෙන්න ඕනේ Windows 11 එකට. හැබැයි මේක මේ ඔප්ෂන් එක අයින් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. එතනදී ඕගොල්ලෝ security එක ඕගොල්ලන්ගේ lost වෙනවා. ඒක අපිට එක පැත්තකින් පාඩුවක්, අනිත් පැත්තෙන් ඒක අවදානමක්. කොහොම වුණත් සාමාන්‍ය hard disk එකකට නම් Windows 11 ඉන්ස්ටෝල් කරන්න එපා. SSD එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මූලිකව minimum requirements එක අපිට use කරන්න පුළුවන් Windows 11 එක. හැබැයි මගේ අදහස, මගේ අවවාදය අනිවාර්යෙන් ඕගොල්ලෝ recommended කරන මේ requirements වලට යන්න. එතකොට මෙන්න මෙහෙම තියෙනවා recommended requirements ගත්තාම. ඉතින් 8GB හෝ 16GB RAM එකකට යන්න මෙතනදී DDR4 අනිවාර්යෙන් වෙනවා. මොකද Windows 11 recommend කරන්නේ සාමාන්‍යයෙන් 8 gen එකෙන් උඩ process වලට යන්න කියලා. මම recommend කරන්නේ ඕගොල්ලෝ 10 gen process එකකට අනිවාර්යෙන් යන්න. 10 gen or above high process එකකට ගියොත් ඕගලන්ට හොඳ performance එකක් ගන්න පුළුවන්. මොකද දැන් එන ඒ අලුත් මොකද DDR4 වගේ RAM එක මේක memory එක memory management හොඳටම තියෙනවා Windows 11 එකේ. ඉතින් up to 8GB RAM එකක් කියලා කියන්නේ ඔයගොල්ලන්ට හොඳ මේගොල්ලන්ගේ memory management එකත් එක්ක ඔයගොල්ලන්ට හොඳ performance එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම SSD hard disk එකක් යන්න ඕනේ. NVMe SSD අනිවාර්යයෙන්ම ඊතුමයි. normal hard disk එකකට නම් කවදාකවත් Windows 11 install කරන්න එපා. ඔයගොල්ලන්ට පිස්සු හැදෙයි. experience කරලා තින්න මම කියන්නේ පෞද්ගලිකවම. හොඳ appearance එක හොඳයි. ඉතින් දේවල් හොඳට support කරනවා. Windows 10 එකේ support කරන්නේ නැති HDR පහසුකම, ඒ වගේම DirectX 12 Ultimate ගේමස් ලට නම් හොඳටම හොඳයි Windows 11 කියන්නේ. ඒ වගේම ඉතින් අපි දන්නවා මේ Android ගොඩක් application Microsoft Store එකේ ගොඩක් හොඳින් වැඩ කරනවා. ඒ වගේම Microsoft Copilot මෙන්න මේ වගේ AI පහසුකම් එක පිරුණු ගොඩක් දේවල් Windows 11 එකේ එකතු වෙලා තියෙනවා. මේ හැමදේම experience කරලා නම් අපිට Windows 11 එකට switch වෙන්න වෙනවා. වීඩියෝ ඉවර කරන්න කලින් අවසානට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ Windows 10 එකත් එක්ක වැඩ කරනවා නම් ඒ අවදානම ඔයගොල්ලෝ බාර ගන්න ඕනේ. විශේෂයෙන්ම security updates එන්නේ නැති නිසා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි limited version කිහිපයකට අපිට paid කරලා ගන්න පුළුවන් security updates. මේක බොරු වැඩක්. ඔයගොල්ලන්ගේ මුදල් සහ කාලය නාස්ති වෙන වැඩක්. තේරුමක් නැහැ. මං කියන්නේ අතහරින්න. Windows 10 එකෙන් තවදුරටත් වැඩ කරනවා කියන්නේ ඔයගොල්ලන් security updates නැති නිසා සාමාන්‍ය කෙනෙක්ට ඔයගොල්ලන්ගේ virus guard එකේ පවා ප්‍රශ්න තියෙන්න පුළුවන් defend එකේ වුණත්. ඉතින් අපි ආවත් කල්න වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි අර පල්ලෙන මඩවලක් වගේ වෙනවා. අපි මේක ඉස්සරහට ගියොත් තමයි අමාරුවෙන් හරි අපහසුයෙන් හරි ඉස්සරහට ගියොත් අපිට ඉස්සරහට හොඳ දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ලෝකයේත් එක්ක අපි තාක්ෂණික ලෝකේ අනිවාර්යෙන් ඉස්සරහට යන්න ඕනේ. මේ තාක්ෂණික පැත්තෙන් නම් නැත්තම් අපි මඩ වගුරක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා අපි Windows 11 එක ස්විච් කරලා බලමු. Windows 11 එක අර හැමදේම මුලින් අපහසු වුණාට කාලයක් යද්දී අපිට මේ හැමදේම පහසුවක් වැඩ දික් කර ගන්න පුළුවන්. මොකද මම දැන් Windows 11 එක ස්විච් කරලා මාස කිහිපයක් කරනවා. දැන් මට ප්‍රශ්නයක් නැහැ. 10 එක හා සමානව වැඩ කරන්න පුළුවන් පහසුකම තියෙනවා. නමුත් 10 එක හොඳයි. නමුත් 11 එකත් මට තව ටික කාලයක් යද්දී ඊට වඩා හොඳ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ස්විච් වෙන්න කිසි දෙයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Windows 11 එක තාම හොඳ ඔපරේටින් සිස්ටම් එකක් වෙලා තියෙනවා. මං හිතන්නේ 10 එකේ තිබ්බ අඩුපාඩු දුරට ඔක්කොම නැති කරලා 11 එකේ power management, memory management superb. ඉතින් ඒ වගේම background apps තියෙද්දි ඒවා මැනේජ් කරන හැටි නියමයි. ඉතින් ඒවා ගොඩක් දේවල් තියෙනවා. Windows 11 එක ගැන පස්සේ වෙලාවක කතා කරමු වෙනම වීඩියෝ එකකින්. මම අද කතා කරේ Windows 10 එකෙන් අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ කියලා කියන්න. ඉතින් rest in peace Windows 10 and welcome to Windows 11 කියලා. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන හොඳ වැදගත් හැමෝටම අපිට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් එක්ක ආයෙම ඉක්මනින් එන්නම්. හැමෝටම වෙන ජය වේවා. සුබ දවසක් වේවා.